2026 FIFA World Cup එකේ group stage වලින් round of 32 select වෙන්නේ කොහොමද? ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න මේ පාර FIFA World Cup එකේ football jersey එකක් වඩා free win කරගන්න පුළුවන් chance එකක් මේ වීඩියෝ එකේ අන්තිමට තියෙනවා. group එකේ first place වගේම second place ඉන්න teams අනිවාර්යයෙන්ම round of 32 එකට select. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ third team එක තෝරගන්නේ කියන එක. මොකද ඕගොල්ලෝ දන්නවා group 12ක් තිබ්බට third teams 8කට විතරයි round of 32 එකට යන්න chance එක තියෙන්නේ. ඉතින් හැම ගෲප් එකේම ෆස්ට් ටීම් එකයි සෙකන්ඩ් ටීම් එකයි ගියාට පස්සේ පොයින්ට් ටේබල් එකේ තියෙන පොයින්ට්ස් ගන්න අනුව ටීම්ස් 8ක් යනවා. ඒ කියන්නේ වැඩිම පොයින්ට්ස් තියෙන ටීම් 8 තමයි යන්නේ ඊළඟ රවුන්ඩ් එකට. කියන්නේ 32 එකට. ඉතින් එතකොට ගොඩක් වෙලාවට ටීම්ස් පොයින්ට් සම වෙන්න පුළුවන්. ඒ කියන්නේ 8ක් වුණාට 4 point 3 point වගේ තියෙන ටීම්ස් 12ම පොයින්ට් සම වෙලා ඉන්න පුළුවන් third place වල ඉන්න. ඉතින් එහෙම පොයින්ට් සම වෙනාට කොහොමද එතනින් ටීම්ස් ඉස්සරහට යන්නේ කියලා තෝරන්න FIFA ල new rules ටිකක් include කරලා තියෙනවා. ඉතින් ඒකේ first එක තමයි point table එකේ පොයින්ට් සම වෙලා තියෙන ටීම් වල goal difference එක බලන එක. ඉතින් සරලව කිව්වොත් ටීම් එක group stage match ඔක්කොම ඉවර වෙද්දී goals 5ක් score කරලා goals 3ක් concede කරලා තිබ්බොත් 2 goals තමයි ඒගොල්ලන්ගේ goal difference එක වෙන්නේ. මේක සමෝඩ ඉතින් ඊළඟට බලනවා කවුද වැඩිම goals ගාණක් score කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ආයෙ බලන දෙයක් තමයි fair play කියන්නේ. ඊට මේ group stage එක පුරාවටම yellow card red card කොච්චර අරන් තියනවද කියන එක. ඊට පස්සේ අන්තිමට බලන දේ තමයි FIFA ranking එක. ඉතින් මේ teams FIFA rank වල කොයි මට්ටමේද ඉන්නේ කියන එක අනුව මේකෙන් group stage එකේ round of 32 එකට යන්න chance එකක් හම්බ වෙනවා. ඉතින් අපි group පැත්තට හැරුණොත් ඉතින් අපිට එනවා first group එක. ඉතින් ඒකේ දැනටමත් මෙක්සිකෝ qualify වෙලා ඉවරයි මේ පාර world cup එකට. ඉතින් අනිවාර්යයෙන්ම මේ පාර world cup එකට යන්න ඊට පල්ලෙහාන් ඉන්න teams තුනටම chance එක තියෙනවා මේ අන්තිම match day එකේ. ඉතින් ඔයගොල්ලන්ට බැලුවොත් පේනවා South Africa match එක තියෙනවා, ඊට පස්සේ South Korea එක, ඒ වගේම තමයි Czech Republic match එක තියෙනවා මෙක්සිකෝ එක. ඉතින් South Korea match එක South Africa එක win කරන්නේ කොයි team එකද? ඒ team එක අනිවාර්යයෙන්ම යනවා මේ පාර world cup එකට. ඉතින් ඒ වගේම තමයි මෙක්සිකෝ vs Czech Republic එක Czech Republic win කරොත් මේ පාර අනිවාර්යයෙන්ම round of 32 එකට යන ලොකු chance එකක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ group එකෙන් අනිවාර්යයෙන්ම මෙක්සිකෝ and South Korea තමයි ඊළඟ round එකට යන්නේ. ඉතින් ඊට පස්සේ අපිට තියෙනවා group B එක. group B එක පැත්ත බැලුවොත් දැනට පේනවා ඔයගොල්ලන්ට Canada first ඉන්නවා, Switzerland second ඉන්නවා, දෙකම point 4 සම වෙලා ඉන්නේ. ඊට පස්සේ බොස්නියා කටාර් 1 point වලින් ඉන්නවා. ඉතින් ගොඩක් දුරට Canada vs Switzerland match එක draw එකක් විදිහට ගියොත් ওই teams දෙකම 5 point වලින් මේ පාර qualify වෙන්න ලොකු chance එකක් තියෙනවා. වගේම බොස්නියා vs කටාර් match එක win කරන team එකත් 4 point වලින් අනිවාර්යයෙන්ම third place යන ලොකු chance එකක් තියෙනවා. ඊට පස්සේ group C එක පැත්තට හැරෙනොත් අපිට පේනවා බ්‍රසීල් ඉන්න first place එකේ, ඒ වගේම තමයි මොරොක්කෝ second, Scotland third and Haiti fourth. ඉතින් මේකේ බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා බ්‍රසීල් and මොරොක්කෝ 4 point සම වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම Scotland දැනට 3 point වලින් ඉන්නවා. ඉතින් මෙතනත් ගොඩක් වෙලාවට Scotland වලට chance එකක් තියෙනවා අනිවාර්යයෙන්ම 32 එකට qualify වෙන්න third place team එකක් විදියට හරි. ඉතින් බ්‍රසීල් vs Scotland match එක draw කරගත්තොත් ඉතින් බ්‍රසීල් එක Scotland ට අනිවාර්යයෙන්ම මේ පාර ඊළඟ round එකට qualify වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මොරොක්කෝ vs Haiti match එක මොරොක්කෝ win කරොත් ඉතින් මොරොක්කෝ easily group එකේ top වෙලා මේ පාර අනිවාර්යයෙන්ම selected වෙනවා round of 32 එකට. ඉතින් group D එක පැත්තට හැරෙනොත් group D එකේ දැනට මේ විදිහට තමයි තියෙන්නේ. United States 6 point වලින් ඉන්නවා. ඊට පස්සේ Australia 3, Paraguay 3, ඒ වගේ තමයි තුර්කි දැනටමත් out වෙලා ඉවරයි world cup එකෙන්. ඉතින් මේ group එකෙත් අනිවාර්යයෙන්ම Paraguay vs Australia match එක නම් must watch එකක් වෙයි. මොකද Paraguay vs Australia match එක win කරන team එක කවුද? ඒ team එක තමයි මේ පාර qualify වෙන්නේ. මොකද USA දැනටම qualify වෙලා ඉවරයි. තුර්කි දැනටම මේ group එකෙන් අයින් වෙලා ඉවරයි. ඉතින් ඊළඟට අපි group D එක පැත්තට හැරෙනොත් ඉතින් group D එකේ දැනට Germany ඉන්නවා first place එකේ point 6ක් එක්ක. ඊට පස්සේ Ivory Coast ඉන්නවා second place එකේ point 3යි. ඊට පස්සේ Ecuador point 1යි, Curacao point 1යි. ඉතින් ඊළඟට තියෙන match එක Curacao වලට එරෙහිව Ivory Coast win කරොත් ඉතින් අනිවාර්යයෙන්ම Germany එක මේ පාර round of 32 එකට යනවා මේ group එකෙන්. ඊට පස්සේ අපි group G එක පැත්තට හැරෙනොත් ඉතින් group G එකේ Egypt ඉන්නවා first place එකේ 4 point 1. ඊට පස්සේ Iran second ඉන්නවා, ඊට පස්සේ Belgium second ඉන්නවා 2 point සම වෙලා. ඉතින් මේ match එකේ තාම Belgium වලට chance එකක් තියෙනවා. ඉතින් Egypt තාම officially qualify වෙලා නැහැ. ඒ 4 point කියන්නේ third place එකක් ගොඩක් වෙලාවට guarantee කරගන්න පුළුවන් point ප්‍රමාණයක්. ඉතින් බෙල්ජියම් වලට ඊළඟ match එක තියෙන නිව්සීලන්ඩ් එක. ඉතින් නිව්සීලන්ඩ් match එක බෙල්ජියම් win කරොත් ඉතින් point 5ක් එක්ක අනිවාර්යයෙන්ම යන්න පුළුවන් world cup එකේ ඊළඟ round එකට. ඉතින් ඊට පස්සේ Iran vs Egypt match එකේ win කරන team එක අනිවාර්යයෙන්ම qualify වෙනවා ඊළඟ round එකට. ඉතින් එතන ගොඩක් වෙලාවට Iran මේ match එක win කරොත් ඉතින් Egypt 4 point එකක වුණත් qualify වෙන්න ලොකු chances තියෙනවා third place විදියට. ඉතින් ඊට පස්සේ අපි group F එක පැත්තට හැරෙනොත් ඉතින් නෙදර්ලන්ඩ් ඉන්නවා first place එකේ 4 point එක. ඊට පස්සේ ජපාන් මේ පාර ගොඩක් dark horse team එකක් ජපාන් කියන්නේ. ජපාන් second place එකේ ඉන්නවා 8.4 එක. ඒ වගේම තමයි ඊට පස්සේ ස්වීඩන් ඉන්නවා 3 point. ටුනිසියා දැනටමත් අයින් වෙලා ඉවරයි මේ පාර world cup එකේ.
ඉතින් මේ ගෲප් එකේ අන්තිම මැච් දෙක නම් අනිවාර්යයෙන්ම සුපිරි මැච් දෙකක් වෙයි. මොකද ඒකට හේතුව අනිවාර්යයෙන්ම මේකේ ඊළඟ මැච් එක ටුනිසියා vs නෙදර්ලන්ඩ් එක ගොඩක් chance එකක් තියෙනවා නෙදර්ලන්ඩ් වින් කරන්න. ඒතකොට නෙදර්ලන්ඩ් කොහොමත් qualify වෙනවා. ඉතින් ඊට පස්සේ ජපාන් vs ස්වීඩන් මැච් එක. ඉතින් මේ මැච් එක ටීම් දෙකට do or die මැච් එක. මොකද හේතුව ජපාන් ඉන්නේ 4 point වලින් ස්වීඩන් ඉන්නේ 3 point වලින්. ඉතින් මේකෙන් කවුද වින් කරන්නේ? ඒ ටීම් එක අනිවාර්යයෙන්ම qualify වෙනවා ඊළඟ රවුන්ඩ් එකට. ඉතින් ඊළඟට තියෙන අපේ group H එක ඉතින් කවුරුත් හිතුණා තියෙන මේක මාර කම්පිටිටිව් වෙලා තියෙනවා last match day එකේදී. ඉතින් ස්පේන් ඉන්නවා 4 point වලින්, ඊට පස්සේ උරුග්වේ ඉන්නවා second place 2 point වලින්, ඊට පස්සේ කේප් 2 point, ඊට පස්සේ සවුදි අරේබියා 1 point. ඉතින් මේ හැම ටීම් එකකටම තාම chance එකක් තියෙනවා next round එකට qualify වෙන්න. ඉතින් නිකන් හරි දැන් ස්පේන් match එක ස්පේන් vs උරුග්වේ එක උරුග්වේ win කරොත් ඉතින් ස්පේන්ලා 4 point, ඊට පස්සේ උරුග්වේ 5 point වෙනවා. ඒ වගේම තමයි කේප් vs සවුදි අරේබියා match එක කේප් win කරොත් කේප්ලා ගොඩක් දුරට next round එකට 5 point වලින් යනවා. ඉතින් ඒ වගේම තමයි උරුග්වේ match එක ස්පේන් lost වුණා. ඉතින් ඒක 4 point මයි. ඒතකොට කේප් ගොඩක් දුරට ස්පේන්ලවත් top කරන්න chance එකක් මේ match එකේ තියෙනවා. ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ස්පේන්ලට මේක must win එකක් වගේම උරුග්වේලටත් මේක must win නෑ. මොකද උරුග්වේ මේ match එක lost වුණා. ඉතින් 2 point ඉන්නේ. ඒ මොනොත් නිකන් හරි සවුදි අරේබියා win කරොත් ඉතින් කේප් වර්ඩ් එරේව සවුදි අරේබියා අනිවාර්යයෙන්ම 4 point වලින් next round එකට qualify වෙනවා. ඉතින් මේ teams හතරටම තාම chance එක තියෙනවා next round එකට qualify වෙන්න. දැන් තියෙන group I එක official group update එක. මොකද මේකේ තමයි France ඒ වගේම නෝර්වේ ඒ වගේම සෙනගල් teams තුනම ඉන්නේ. ඉතින් දැනටම France නෝර්වේ qualify වෙලා තියෙනවා next round එකට 6 points සම වෙලා. ඉතින් ඒ වගේම තමයි සෙනගල් ඊට පස්සේ ඉරාක් point එකක්වත් නැහැ. මොකද ඒගොල්ලන්ගේ match ඔක්කොම lost වුණා හින්දා. ඉතින් සෙනගල් වලට නම් මං දැන් කොහොමද chance එකක් නැහැ next එකට qualify වෙන්න. මොකද ඊළඟ match එක win කරගත්තත් ඉරාක් එක්ක තියෙන ඒ තමයි point තුන. ඉතින් 3 point වලින් round of 32 යන්න chance ගොඩක් අඩුයි. ඉතින් එහෙම බැලුවොත් France vs නෝර්වේ මේකේ අන්තිම match එක win කරන ටීම් එක අනිවාර්යයෙන්ම මේකේ top විදිහේ ඒ නැතත් කොහොමත් France නෝර්වේ දෙකම දැනටමත් qualify වෙලා ඉවරයි. ඉතින් ඊළඟට තියෙනවා group J එක. group J එකේ අපිට දැනටමත් ආජන්ටිනා qualify වෙලා ඉවරයි next round එකට. ඉතින් ඕස්ට්‍රියා ඇල්ජීරියා ජෝර්ඩන් තමයි මෙතන තරග යන්නේ. ගොඩක් යන්නේ මේක ඕස්ට්‍රියා vs ඇල්ජීරියා match එක. ඉතින් ඊළඟට තියෙන ඕස්ට්‍රියා vs ඇල්ජීරියා match එක win කරන ටීම් එක තමයි මේ පාර කවුද යන්නේ කියලා තීරණය කරගන්න ඊළඟ round එකට. මොකද දෙකම point table එකේ සම වෙලා ඉන්නේ 3 point වලින්. ওই match එක win කරන ටීම් එක තමයි ඊළඟ next round එකට යන්නේ. ඉතින් ඊළඟට තියෙන group K එක. group K එකේ දැනටමත් කොලොම්බියා select වෙලා ඉවරයි next round එකට. ඉතින් පෘතුගල් වලට අනිවාර්යයෙන්ම ඊළඟ match එක කොලොම්බියා එක්ක win කරන්න ඕන මේ match එක qualify වෙන්න. මොකද හේතුව කොංගෝ ඊළඟට තියෙන උස්බෙකිස්තාන් match එක win කරොත් කොංගෝලත් 4 point වෙනවා. ඒතකොට goal difference එකෙන් තමයි මෙතනින් කවුද ඊළඟට යන්නේ කියලා තීරණය වෙන්නේ. නිකන් හරි පෘතුගල් පෙරදුන තින් කොලොම්බියා match එක. ඉතින් ඊළඟට තියෙනවා group L එක. group L එකේ teams තුනකටම තාම chance තියෙනවා ඊළඟට qualify වෙන්න. ඉතින් England vs Ghana match එක අද draw එකෙන් team දෙකේම point 4 ඉන්නේ. ඉතින් ඒ වගේම කොරේෂියා අද match එක win කරනත් එක කොරේෂියා 3 point වුණා. ෆැනමනීල ඉතින් ෆැනමල මේ පාර qualify වෙන්නේ නැහැ next round එකට. ඉතින් England Ghana කොරේෂියා ඔය තුනෙන් එක team එකක් තමයි ඊළඟ match එකට qualify වෙන්නේ. ඉතින් ඊළඟ match එක තියෙන England වල ෆැනමාත් එක්ක. ඉතින් ෆැනමා match එක නම් England ගොඩක් win කරගෙන England වල qualify වෙන්න chance එකක් තියෙනවා. ඒකට ගොඩක් දුරට Ghana vs කොරේෂියා match එක ඊළඟට තියෙන මේ last match එක අනිවාර්යයෙන්ම ලොකු match එකක්. මොකද ওই teams දෙකෙන් කවුද win කරන්නේ? ඒ team එක තමයි මේ පාර round of 32 එකට qualify වෙන්නේ second place විදියට. ඉතින් මේ විදිහට තමයි දැනට group වල තත්ත්වය තියෙන්නේ. ඉතින් ඔයාලට හිතන විදිහට මේ group වලින් next round of 32 එකට qualify වෙන teams කවුද? අනිවාර්යයෙන්ම පළවෙනි comment එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඉතින් කොහොමද මේ පාර FIFA World Cup එකේ ඔයා කැමතිම ෆුට්බෝල් ටීම් එකේ ජර්සි එක වින් කරගන්නේ? ඉතින් මේක තමයි ගොඩක් අය බලන් හිටපොත්. ඉතින් ඔයාලට කරන්න තියෙනවා සපෝට් කරන ටීම් එක මොකද්ද, කන්ට්‍රි එක මොකද්ද කියලා පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඉතින් කමෙන්ට්ස් වලින් අපි කමෙන්ට්ස් දෙකක් තෝරලා මේ පාර FIFA World Cup එකේ player version jerseys දෙකක් දෙන්න තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි SLFC මේ අපේ YouTube channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මොකද මේකෙන් ඊළඟට ගොඩක් ඔයගොල්ලන්ට videos වගේම update දෙන්න අපි තීරණය කරලා තියෙනවා.